ශ්‍රී ලංකාවේ පළමු වතාවට හඳුන්වා දෙන ඩිජිටල් පොත් ලෝකයට සියලු දෙනාම පිළිගන්නෙමු. පොත් කියවීමේ හා ලිවීමේ කලාව ඩිජිටල්කරණය කරමින් නෙට්බුක් අප ඉදිරියට වටිනා පියවරක් තබා ඇත්තෙමු. පාඨකයන්ගේ කියවීමේ රුචිය වැඩි කිරීමේ අරමුණින් සෑම පොතකම සජීවීකරණය කළ සිතුවම් මෙන්ම ඕඩියෝ බුක් ලෙසටද නිර්මාණය කර තිබීම නෙට්බුක් ඩිජිටල් පොත් තුළ ඇති විශේෂත්වයකි. ළමා කතා, කෙටි කතා සහ විවිධ කතුවරුන්ගේ කතා රැසක් ලෝකයේ ඕනෑම කෙනෙකුට කියවීමේ අවස්ථාව නෙට්බුක් කරහා ලබා දී තිබේ. ඒ වගේම ලෝකයක් හඳුනන කතෘ කෙනෙකු වීමටද අප අවස්ථාවන් උදා කර දී තිබේ. එබැවින් නෙට්බුක් අපගේ පළමු පියවර ලෙස පුංචි කතුවරුන් රැසක් ලෝකයටම හඳුන්වා දීමට හැකි විය. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ප්‍රමුඛ පෙළේ ජාතික පාසලක් වන ඩී.එස්. සේනානායක විද්‍යාලය මගින් සංවිධානය කළ රටක් වටින පොතක් සමග අත්වැල් බැඳ ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පුංචි ඩිජිටල් කතුවරුන් බිහි කිරීමට අපට අවස්ථාව ලැබුණි. මෙසේ එළිදැක්වූ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ පුංචි කතුවරුන්ගේ සජීවීකරණය කළ සිතුවම්ද ඇතුළත් එක් කතන්දර පොතක් දැන් අපි රස විඳිමු. මගේ පොඩි ඉස්සපිංචි. එක දවසක් මම මාළු කඩේකට ගියා. එතන මම දැක්ක පොඩි ඉස්සෙක්. අම්මා කඩේ මුදලාලිට මුදල් දීලා මට ඉස්ස අරන් දුන්නා. හැබැයි එයා හරිම පොඩි. එයා මගේ අතටත් එනවා. හරි සතුටින් මම ඉස්සත් අරගෙන අම්මත් එක්ක ගෙදර ආවා. එයාගේ නම පිංචි. එයා රතුම රතුයි. හරිම හොරතල්. එයා හරිම ලස්සනයි. පිංචි මගේ දිහා බලාගෙන ඉන්නවා. මම පිංචිව අලුත් ටැංකියකට දැම්මා. ටැංකියට ලස්සන පාට ගල් දැම්මා. වතුර හැදෙන ගස් දැම්මා. පිංචිට හැංගෙන්න කළුවර තැනකුත් හැදුවා. ටික දවසක් ගත වුණා. දවසක් මම ටැංකිය ළඟට ගියා. පිංචි ටැංකියේ බිම වැටිලා හිටියා. මට ගොඩාක් දුක හිතුණා. මම හයියෙන් කෑ ගැහුවා. අම්මත් ඇවිත් බලලා දුකින් ආපසු යන්න ගියා. මම පිංචි දිහා බලාගෙනම හිටියා. හරිම පුදුමයි. පිංචි වගේම තවත් ඉස්සෙක් ටැංකිය ළඟ බිම දිගේ ඇවිදගෙන යනවා. මට කිසිවක් හිතාගන්න බැරි වුණා. ටිකක් විපරම් කළා. ටැංකිය ඇතුලේ තිබෙන්නේ ඉස්සගේ කටුව විතරයි. මම සොයාගත්තා වරින් වර ඉස්සන් කටුව ඉවත් කරන බව. ඉන්පසු නම් මම කවදාවත් පිංචිට රැවටුනේ නෑ. Netbook